කැනඩාවේ හරි සීතලයි. හැම තැනම තියෙන්නේ ඔක්කොම ස්නෝ කරලා සුදුම සුදු පාටයි. හරි ලස්සනයි. අද ටෙම්පරේචර් එක -15 විතර තියෙන. හැම තැනම මේ මගේ වත්ත මේ තියෙන්නේ මගේ ගේ පිටිපස්ස. මම දැන් ස්නෝ සුද්ධ කර කර ඉන්නේ. මං පෙන්නන්නම් කොහොමද මේ ස්නෝ සුද්ධ කරන්න කියලා. හැම තැනම හරි ලස්සනයි. විශාල වතු තියෙන්නේ. දැන් මම පෙන්නන්නම් කොහොමද මං ස්නෝ සුද්ධ කරන්න කියලා. මේ විදිහට තමයි ස්නෝ සුද්ධ කරන්නේ මේ මැෂින් එකෙන්. මේ වගේ වත්තේ දැන් හැමතැනම සුද්ධ කරන්න බෑ. We cannot clean all the snow because we don't want to do that one. It's too much snow. ගොඩක් snow. ලස්සනයි. හරි ලස්සනයි. හරි ආස හිතෙනවා. සීතලයි. කැනඩාව හැමතැනම සීතලයි. මේකෙන් තමයි මම ස්නෝ සුද්ධ කරන්නේ. මේ තියන්නේ ගේ පිටිපස්ස පැත්ත. බෑක්යාඩ් එක. මං පෙන්නන්නම් වටේට ටිකක්. බලන්න ස්නෝ කඳු. මෙතන ගොඩ වෙනවා හුළඟට ඇවිල්ලා ස්නෝ ගොඩක්. මට වඩා උසයි ඒක. ස්නෝ. ඉතින් මේක තමයි කැනඩාවේ තාත්තේ. ඉතින් හුඟක් සීතලයි. හැබැයි ලස්සන රට. හරි පීස්ෆුල්. ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. හරි සන්තෝෂෙන් අපි ඉන්නේ. සල්ලි තියෙනවා. පරිසරය ලස්සනයි. මිනිස්සු හොඳයි. ගෙවල් දොරවල් තියෙනවා. ලස්සනට ජීවත් වෙන්න පුළුවන් කැනඩාවට ආවහම. මම දැන් කැනඩාවට ඇවිල්ලා අවුරුදු 35ක් විතර වෙනවා. ගේ මගේ තව ගෙවල් 3ක් තියෙනවා අපිට. ඉතින් ඔයාලත් එන්න කැනඩාවට. ඇවිල්ලා බලන්න හරි ලස්සනයි. හරි පීස්ෆුල්. සාමයෙන් ජීවත් වෙන්න පුළුවන්. කවුරුත් ඇඟිලි ගහන්නේ නැහැ අපේ ජීවිතවලට. මේ විදිහට තමයි මගේ ජීවිතය ගෙවන්නේ මේ වින්ටර් කාලේ. දැන් ඊළඟට එන්නේ සම කාලේ. මම පෙන්නන්නම් මගේ ගාඩ්න එක පර්චස් 60ක් ලොකුයි. ඇපල් ගස් අරවම තියෙනවා. දැන් ඇපල් නෑ. මලුත් නෑ. මම පෙන්නන්න පොඩ්ඩක් ඒ පැත්ත. මේ තියෙන්නේ ගේ පිටිපස්ස. තියෙන වතු ඔක්කොම මේ විදිහට ලස්සනට හදලා තියෙනවා. එක දේවල් ගාඩ්න එකේ සම කාලෙට හරි ලස්සනයි. මල් පිපිලා ගාක් ලස්සනයි. මේ තියෙන්නේ මගේ ගේ පැටියෝ එක. ඒකේ ඉතින් බියර් බොන්න පුළුවන්. තියාගෙන කෑම කන්න පුළුවන්. සමර් එකේ හැමතැනම ස්නෝ. මේ තියෙන්නේ බලන්න මේක මගේ ඔළුවටත් වඩා උසයි මෙතන ස්නෝ ප්‍රමාණය. මේ තියෙන්නේ මගේ ස්ටෝරේජ් එක. මේක තමයි මම ස්ටෝර් කරන්නේ මගේ ට්‍රැක්ටර්ස් අරවා මේවා ඔක්කොම තියෙන ඕක ඇතුලේ.
සමකාලෙට තනකොළ කපන ට්‍රැක්ටර්ස් අරවා මේවා. මේ හරිය තියෙන ඔක්කොම බ්ලූබෙරි. දැන් බෑ දැන් පෙන්නන්න බෑ. දැන් නෑ. තියෙන මගේ ගාඩන් එක. ලස්සන මල් තියෙනවා. ලස්සන්ට මේවා හදලා තියෙනවා මේ ආරුක්කු. මේ තියෙන්නේ මගේ ගාඩන් එක. මේක සමකාලෙට මම පෙන්නන්නම් පස්සේ ලස්සන මල් පිපෙනවා. සමකාලට හරිය ලස්සනයි. පර්චස් 60ක ගාඩන් එකක් මේ තියෙන්නේ. මේ හරිය ඔක්කොම. දැන් ඔක්කොම ස්නෝ කරලා තියෙන්නේ. ඉතින් ලස්සන රටක් ඇවිල්ලා ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. ජීවිතේ හරිය ලස්සනයි. හරි සාමකාමී. අපි ඔක්කොම සල්ලි තියෙනවා. අපි ඔක්කොම ගෙවල් දොරවල් තියෙනවා. යාන වාහන හැම දෙයක්ම තියෙනවා. කිසිම අඩුවක් නැහැ. ඒ නිසා ඔයාලත් එන්න බලන්න මේ වගේ ලස්සන රටවල්. තවත් මේ වගේ ලස්සන රටවල් තියෙනවා. කැනඩාව එක රටක් හුඟක් ලස්සන සාමකාමී රටක්. ඉතින් ඇවිල්ලා එන්ජොයි වෙන්න කවදාද ජීවිතේ ළමයිට හොඳයි. තරුණ කාලේ ආවොත් තමුන්ගේ ළමයිට හොඳ අධ්‍යාපනයක් ලබන්න පුළුවන්. හොඳ විශ්වවිද්‍යාල තියෙනවා. ළමයි නැගිටිනවා ලස්සනට. මටත් දුවල දෙන්නෙක් ඉන්නවා. දුවල දෙන්න හොඳට ඉගෙනගෙන ඉවරයි දැන්. ඉතින් මම retired now. It's a nice country to enjoy yourself. Beautiful. මේ තමයි මගේ ගාඩන් එක. මම සමකාලේ ආපුවම පෙන්නන්න ලස්සන මල් තියෙනවා. ලස්සන මල් පිපුණා. ඇපල් ගස් තියෙනවා. එක එක පළතුරු ගස් තියෙනවා. ඉතින් ඔය තමයි මම මේ පැත්ත පෙන්නන්න පොඩ්ඩක් ඉතින් වත්ත ඔක්කොම මෙතින් මගේ ස්ටෝරේජ් එක පොඩි නර්සරි එකක් තියෙනවා ඔක පිටිපස්සේ. ඒක එළවලු වවන්න පුළුවන්. ඒක පෙන්නන්නම්. දැන් එළවලු වවන්න බෑ. ස්නෝ කරලා තියෙන්නේ. හරි ලස්සනයි. අර මේ ෂෙඩ් එකට එහා පැත්තෙන් තියෙන ස්නෝ ප්ලාස්ටික් වලින් ගාලා ඒක තමයි ටොමේටෝ සරවා මේවා එළවලු වවන්නේ. තියෙන මේ ෂෙඩ් එකට එහා පැත්තෙන් තියෙන්නේ ඒක තමයි එළවලු වවන්නේ. ඒක ඇතුලේ. දැන් මට අරින්න බෑ ඒක ස්නෝ වලින් කවර් වෙලා තියෙන්නේ. ඔය තියෙන්නේ මගේ නර්සරි එක. මේ තියෙන ෂෙඩ් එක මේක තමයි ස්ටෝරේජ් කරන්නේ. අරකේ එළවලු වවනවා. මේවත් ඔක්කොම බ්ලූබෙරි තියෙනවා එහි. අර තියෙන ගාඩන් එක පර්චස් 60ක් තියෙනවා. ඇපල් ගස් අරවා මේවා තියෙන්නේ. ඉතින් ගේ ඉතින් පැටියෝ එක මේ ඉස්සරහට යන විදිය මේ වත්තේ අනිත් කොටස්. ඉතින් මම සමර එක ආපුවාම ඔයගලන්ට ලස්සන වීඩියෝ එකක් දෙන්න. ලස්සන මල් පිපෙනවා මේ ඔක්කොම හරිය ලස්සනයි. ඉතින් මම දැනට නවතින්නම්.